ගුවන් යානයක් ඇතුළට ගිහින් අසුන්පටි තද කරගන්න හැම වෙලාවකම ඔබේ හිතට පොඩි හෝ බියක් දැනෙනවද? ඔබ දන්නවද? ලෝකයේ මගීන්ගෙන් 3න් එකක්ම ගුවන් ගමන් ගල දැඩි බියකින් හෝ නොසන්සුන්කමකින් පසුවන බව. අකුණු ගැසීමක්, එන්ජිමක ශබ්දයේ වෙනස් වීමක්, එහෙමත් නැත්නම් අහසේදී යානයේ දොරක් ඇරුණත් මොකද වෙන්නේ කියන සිතුවිල්ල ඔබව බීතියටපත් කරනවා ඇති. හැබැයි ඇත්තටම සංඛ්‍යා ලේඛනවලට අනුව ඔබ ගුවන් අනතුරකින් මිය යන්න නම් වසර 22ක් තිස්සේ දිනපතා ගුවන් ගමන්වල යෙදෙන්න ඕනි. අද අපි බලමු ඔබව රැට නිින්ද නොයන තරමට බිය කරන ඒ ප්‍රශ්නවලට තියෙන සැබෑ විද්‍යාත්මක පිළිතුරු මොනවද කියලා. පළමුවෙන්ම අපි හැමෝම බය වෙන දේ යානේ අහසේ තියෙද්දි කවුරු හරි දොර ඇරියොත් මොකද වෙන්නේ? චිත්‍රපටවල වගේ හැමෝම එළියට විසි වෙලා යාවිද? ඇත්තටම ඒක කවදාවත් වෙන්නේ නැති දෙයක්. ගුවන් යානයක් අඩි 30000ක් විතර උඩින් පියාසර කරනකොට යානේ ඇතුලේ තියෙන වායු පීඩනය නිසා දොරවල් මත රාත්තල් දහස් ගණනක බලයක් ක්‍රියා කරනවා. ඔබ සුපර්මෑන් වගේ සුපිරි වීරයෙක් නෙවෙයි නම් ඊ දොර අංගලක්වත් හෙලවන්න ඔබට බෑ. ඒ වගේම කුරුල්ලෙක් එන්ජිමක වැදුනොත් මොකද වෙන්නේ? යානේ කඩා වැටෙයිද? නැහැ. ඕනෑම නවීන ගුවන් යානයකට එක එන්ජිමකවත් ක්‍රියා වුණත් අනෙක් එන්ජිමින් ආරක්ෂිතව ගොඩබස්වන්න පුළුවන් හැකියාව තියෙනවා. තවත් බියකරු අවස්ථාවක් තමයි අකුණු ගැසීම. ඔබ දන්නවද? සෑම වාණිජ ගුවන් යානයකටම අවුරුද්දකට සැරයක්වත් අකුණු වදින බව. ඒත් ඔබ බය වෙන්න ඕනේ නැහැ. ගුවන් යානා නිර්මාණය කරලා තියෙන්නේ අකුණු සැර යානේ බඳ දිගේ ගලා ගොස් පිටතින් ඉවත් වෙලා යන විදිහටයි. යානේ ඇතුලේ ඉන්න ඔබට ඒක දැනෙන්නේවත් නැහැ. ඒ වගේම අහසේදී ඉන්ධන ඉවර වුණොත් යානේ ගලක් වගේ බිමට වැටෙයි කියලා ඔබ හිතනවද? නැහැ. ඉන්ධන නැති වුණත් ගුවන් යානයකට සැතපුමු 100කට වඩා දුරක් අහසේ පාවෙමින් ගිහින් ඉතා ආරක්ෂිතව ගොඩබස්වන්න පුළුවන්. ඇත්තටම ගොඩක් වෙලාවට ගොඩබස්වන්න අවසන් විනාඩි කිහිපෙදී පයිලට්ලා එන්ජින් ක්‍රියා විරහිත කරලා යානේ පාවෙන්න ඉඩ හරිනවා. ඉතින් ගුවන් ගමන් ගැන බිය වෙන එක සහජ ගතියක් වුණත් විද්‍යාව සහ තාක්ෂණය අදේ බිය සම්පූර්ණයෙන්ම දුරු කරලා තිනවා. ගුවන් යානයක් කියන්නේ ලෝකේ ආරක්ෂිතම ප්‍රවාහන මාධ්‍යයයි. මීළඟ වතාවට ඔබ ගුවන් යානයකට ගොඩ වුණාම ජනලයෙන් එළිය බලන ගමන් මතක් කරගන්න. ඔබ ඉන්නේ අතිශයින් සුරක්ෂිත තැනක කියලා. මේ වීඩියෝවෙන් ඔබේ බිය මදක් හෝ අඩු වුණා නම් අනිවාර්යයෙන්ම අපේ channel එක subscribe කරන්න. තවත් මේ වගේ උද්‍යෝගමත් තොරතුරු එක්ක අපි නැවත හමු වෙමු. එතකල් ඔබට සුබ ගමන්.